අටලෝ දහමෙන් නම් එපා කම්පා වෙන්න. අටලෝ දහමෙන් කම්පා වෙන්න එපා කියන්නේ ඇයි? පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති. අටලෝ දහමෙන් මේ ලෝක ධර්මතාවලින් කවකදාකවත් එපා කම්පා වෙන්න. ලෝක ධර්මතාවලින් එක් ධර්මතාව කොටසක් තමයි අටලෝ දහම කියන්නේ. පින්වතුනි ඔබ හිතන්නකෝ. අද අපිට නිന്ദා එයි, හෙට ප්‍රශංසා එයි. අද අපිට දුක් එයි, හෙට අපිට සැප ලැබෙයි. අද දුක ලැබෙද්දී හෙට සැප ලැබෙන්නේ. අද සැප ලැබෙද්දී හෙට දුක් ලැබෙන ලෝකයක් මේක. දැන් බලන්නකෝ. දැන් අද ප්‍රශංසා ආපු පුද්ගලයා උද්දච්චකම ඇති කරගෙන මහන්තාච්චකමින් ඉන්නවා. කවදා හෝ දවසක නිന്ദා ලැබෙනවානේ. ඒ නිന്ദා ලැබෙද්දී අර ප්‍රශංසා මුල් කාලේ ලැබුණ හින්දා උඩුකමෙන් හිටපු ඒ පුද්ගලයාට දවසක ජීවිතේ නිന്ദා එද්දී ඒ නිന്ദාවන් දරා ගන්න බැරි වෙනවා. ඇයි ඒ උඩගු වුණා. ඒකින්ද ඒ දරා ගන්න බැරි වුණාම තමයි අර ડિප්‍රෙෂන් හැදෙනවා කියන්නේ. ඒව වෙන්න ප්‍රධාන එක හේතුවක් තමයි ඒව. දරා ගැනීමේ හැකියාව නැති වෙනවා. ඒකින්ද දුක ලැබුණා, සැප ලැබුණා, නිന്ദා ලැබුණා, ප්‍රශංසා ලැබුණා. උඩට යන්නත් එපා, පහළට යන්නත් එපා. ඉන්න මට්ටමේ ඔබ ඉඳගෙන කටයුතු කරන්න.